සුජි මේ මට උඹත් ඒ කතාවක් නෑ. ඔය ෆෝන් එක දීපන් අම්මට. ඈ? ඒ යකෝ ඇඩ්වාන්ස් එක උදුන්නා. අයියෝ! හැමදාම කරන්නේ ගොන් වැඩක් නෑකෝ. මොකද? මොන 69ක් යකෝ. දැන් උට 69 කීයක් දුන්නේ මම? පප්පෝ! ඔහොම ගිහිල්ලා කවද ගයක් හදන්නද බං? තාම ඊටම කරගන්නේ නැහැ. හැමදාම මට ඩුබායි වල වෙලා තමයි ඉන්න වෙන්නේ හොඳේ. ඔයෝ! නන්නත්තරයි. වනේ මේ බෝය ෆෝන් එක දීපන් අම්මට. අයියෝ ය කී පාරක් කියන්නද මම ඔය ෆෝන් එක දීපන් අම්මට. වාම්. මොකද? මොනේ ඕන දෙයක් කරන්නේ. මන්දිර ෆෝන් එක. පිස්සුදුමට අද බං කෑ ගහන්නේ නෑ බං මේ අපේ හිමින් මොකද්ද වෙලා තියෙන්නේ? නෑ බං මේ ඩුබායි ආයේ බං ඉන්නමක් අරගෙන ගයක් හදාගන්න නේ මම. බලපන් මේක හරියට කරන්නේ නැතුව ඔමු පිස්සුනන්ට නෝනේ. ඉතින් බං ඕකට මල්ලිව කන්න දෙයක් නෑනේ. උඹටම ඔක් කරගන්න පුළුවන් නේ. වාර කොහොමද බං එහෙම කරන්නේ? ඒකටත් මම ලංකාවට යන්න එපා. බං ඉතින් ප්‍රයිම් ගෲප් එකට ඵලයන්කෝ. හරි බං ඉතින් ඒක කරන්නත් මම ලංකාවට යන්න එපා. බම් ප්‍රයිම් ගෲප් එකේ බ්‍රාන්ච් එකක් ඩුබායි වල තියෙනවනේ. ඕන දැන් අලුතෙන්ම පේමන්ට් ප්ලෑන් එකක් ඇවිත් තිනවා ප්‍රයිම් මැක්ස් කියලා. ඊඩමක්ද, ගෙයක්ද, එපාර්ට්මන්ට් එකක්ද ඔය මොකක් ගත්තත් ඩවුන් පේමන්ට් එක ගෙවන්න ඕන 10%යි. ඊට පස්සේ 0.05 ගානේ මාසිකව ගෙවාගෙන යන්න තියෙන්නේ. කොහෙද තියෙන්නේ කියහන්කෝ. ඔහොම පේමන්ට් ප්ලෑන්. ලස්සන්ට වැඩේ කරගෙන යන්න නේ බන් තියෙන්නේ. මන් දන්නේ නෑනේ බං ඩුබායි වල ඔහොම එකක් තියෙනවයි කියලා. කලින් කියන්න එපයි වාහේ. කවුද දන්නේ වාහේ උඹ ඔච්චර අනාගෙනයි කියලා. දැන් කොහෙද ඕක තියෙන්නේ? බිස්නස් බේවල බර්ලින්ටන් ටවර් එකේ මේකෙම 3 වෙනි තට්ටුවේ. වරෙන් යන්න ළඟටම ඇවිල්ලා ඉන්නේ. ප්‍රයිම් මැක්ස් කියලා කියන්නේ දැනට ලංකාවේ ඉඩමක්, ගෙයක්, අපාර්ට්මන්ට් එකක් ගන්න තියෙන හොඳම පේමන්ට් ප්ලෑන් එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි රුපියල් මිලියන 25ක ගෙයක් බැලුවොත් ඒ කියන්නේ ඩිරම් වලින් ඩිරම් ලක්ෂ 3ක් විතර. මේ ඩිරම් ලක්ෂ 3න් අපි ගෙවන්න ඕනේ 10%ක් විතරයි. ඒ කියන්නේ ඩිරම් 30000යි. මේ ඩිරම් 30000 ගෙවන්නත් අපි මාසෙක කාලයක් දෙනවා. ඊට අමතරව මාසෙට ගෙවන්න ඕනේ 0.5ක් විතරයි. ඒ කියන්නේ රුපියල් මිලියන 25ක. එහෙම නැත්නම් ඩිරම් ලක්ෂ 3ක ගෙදරකට අපි මාසික වාරිකය විදියට ගෙවන්න ඕනේ ඩිරම් 1540ක් විතරයි. ඉතින් මේ විදිහට ප්‍රයිම් මැක්ස් පේමන්ට් ප්ලෑන් එකත් එක්ක දැන් ඕනම කෙනෙක්ට තමුන් කැමතිම ඉඩමක්, ගෙයක්, අපාර්ට්මන්ට් එකක් හරිම පහසුවෙන් මිලදී ගන්න පුළුවන්.